දෙවියන් වහන්සේට ස්තුති වේවා. සුබ දවසක්, සුබ උදෑසනක්. අපි අදත් උන්වහන්සේගේ වචනය තුල අපි බලමු උන්වහන්සේ අපිට කතා කරලා තියෙන්නේ, එළිදරව් කරලා තියෙන්නේ කුමක්ද කියලා. මොකද අද දවසේ මහත් සෙනගක් රෝග වලින් පෙරෙනවා. මහත් සෙනගක් අපි නොහිතපු ආකාරයට ජීවිත වලින් සමුගන්නවා. මේ කාල සීමාව තුළ අපිත් එක්ක යේසුස් වහන්සේ ඉන්න බව, උන්වහන්සේ අපේ ජීවිත සමග අපි තුළ අපිත් එක්ක ගමන් කරනවා මහ පොළොවේ. එතකොට උන්වහන්සේ පිළිගනිපු හැම කෙනෙක් එක්කම උන්වහන්සේ ක්‍රියා කරනවා. උන්වහන්සේ ඉන්නවා. හැබැයි උන්වහන්සේ කුරුසපත් උනේ මුළු ලෝකයා වෙනුයි. උන්වහන්සේ කුරුසයට ගියේ, උන්වහන්සේ පොඩි කරනු ලැබුවේ, උන්වහන්සේගේ ශරීරය දුක් විඳේ, ගාවිනා විඳේ, කුරුසේ ඇන ගහලා මැරෙනකම්ම උන්වහන්සේ කුරුසේ සිටියේ අපේ පාපය නිසා. අපේ අයුතුකම්, අසාධාරණකම්, අධර්මිෂ්ඨකම් නිසා. එපමණක් නෙවෙයි, අපිට සුවය දෙන පිණිස, අපිට ගැලවීම දෙන පිණිස, අපිව නැගිටවන පිණිස, සුව කරන පිණිස, අපිව ගෙන යන පිණිස ඉදිරියට අපට ශක්තිය, ධෛර්යය, බලය, ආධිපත්‍ය දෙන පිණිස උන්වහන්සේ කුරුසපත් කරන් නැවත දින 3කින් උත්ථාන වුණා. අපි බලමු ස්වාමීන් වහන්සේගේ වචනේ කොටසක්. මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ ඉඳලා දෙවියන් වහන්සේ එව්ව පොළවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පොළවේ ඇවිදමින් රෝග සුව කරමින් ඒ සේවාව කරන්න ආරම්භ කර දවසේ ඉඳලා ඒ සේවය තුළ ඔහුට මගදී මුණ ගැහිච්ච යම් ආකාර මිනිසෙක්. අපි බලමු ඒ කොටසේ තියෙනවා මතෙව් 9 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියේදී එක්තරා මුලා දෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ මාගේ දුව මේ දැන් මලාය. දැන් මරුණට පස්සේ ඇයි ඇවිල්ලා කිව්වේ? ඇයි මරුණට පස්සේ ඇවිල්ලා කිව්වේ? එතනින් එහා කරන්න තියෙන දේ දන්නවනේ. එහෙත් ඔහු දුවගෙන ඇවිල්ලා යේසුස් වහන්සේට කියනවා මාගේ දුව දැන් මැරුණා. එහෙත් ඔබ වහන්සේ ඇවිත් ඈ පිට අත